කායානුපස්සනාව නේද? කායානුපස්සනා ස්වාමීන් වහන්සේලා ඉදිරියට වඩින්න. මොකද්ද ප්‍රශ්න ගැටළු තියෙන්නේ? ප්‍රශ්නේ සාරාංශ කෙරුවොත් කයේ සිත පීඩන්නේ නැහැ කියන එකද? ඒ කයේ දැනීම තුළ හිතියට සොයනස මොකක්ද බාහිර බලපෑමක් ආවම හිත වෙනස් වෙනවා. වහන්සේට ඕනේ වෙනස් වෙන එක අඳුනා ගන්නද වෙනස් නොවි පවතින්නද? වෙනස් වෙන එක වරදක් නම් වෙනස් නොවි සිත පවතින්න ඕනේනේ. එතකොට බාහිර බලපෑමට මොකද්ද කරන්නේ? ඇසෙන් හරි කනෙන් හරි ස්පර්ශයෙන් හරි දැනීමෙන් හරි මොනවාරි බලපෑමක් ආවනේ. වෙනස් වෙන එක වරදක් නම් ඒ වෙනස් වීම වැළැක්විය යුතු දෙයක් නම් ඒ බාහිර බලපෑමට අපි ගන්න තීරණය මොකද්ද? ඔව් ඒ අයින් කරන්න කිය. අර අවශ්‍ය ටික වෙලා ඉවරනේ. කායේ කායානුපස්සී විහරති. කය කයට අනුව දකින්න. එතකොට අපේ සතිය සීය කය මත නම් පිටලා තියෙන්නේ. අපි කයට අනුව නෙමෙයිද දකින්න ඕනේ, ආන්න ඕනේ, දැනගන්න ඕනේ, හිතන්න ඕනේ. අන්න එතන තමයි මට හිතෙන්නේ මේ කමඨාන වෙනස් වෙලා තියෙන්නේ. එතකොට කායානුපස්සන වඩන භාවනා යෝගියා සිත පීඩන්නේ කය මත. එහෙම නේද? කය කියන්නේ මොනවද? පඨවි ධාතුව. පඨවි ධාතුව කියන්නේ මොනවද? ස්පර්ශයට ගෝචර වන ඝන ස්වභාවයක්. එතකොට මේ පඨවිය නම් හෝ කය නමින් ඇඳින්වන මේ ස්වභාවය මත සිත පීඨවලා ඒකට අනුව නම් මම බලන්නේ, ඒකට අනුව නම් මට ඇයෙන්න ඕනේ. ඇයෙන්න ඕන ක්‍රමය මොකද්ද? එන්න මේ ටික තේරෙනවා නේද? ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා. ඇයෙන්න ඕනේ ක්‍රමය මොකද්ද? කනට හැයෙන්න ඕනේද? එහෙම නැත්නම් අර ඝන ස්වභාවයට ඇයෙන්න ඕනේද? ඝන ස්වභාවයට ඇවුනොත් අර හැවුනාම තියෙන ප්‍රශ්න එකක්වත් මතුවෙන්න බෑ නේද? දැන් මම මොනවාරි සීනුවක් නාද කරනවා. පොඩි බෙල් එකක් අරන් කොහොම ටං ගාලා මම තමයි ඔබන ලොකු සද්දයක් එනවා. අර වේටර්ලාට එම ගහන්නේම කතා කරන්නේ. ඒ ශබ්දය කනට ඇවුනොත් ඒක ශබ්දයක්. මම කය මත සිත පීඨවලා කයෙන් සවන් දෙනවා. මේ කනේ ප්‍රශ්නේ විසඳන්නේ. කය මත සිත පීඨවලා ඒ ශබ්දය කයෙන් සවන් දෙනවා. කොතනටද ඇන්නේ? සම්පූර්ණ කයට ඇවුනොත් ශබ්දය නිසා අටගත්ත ඇලින් ගැටින් තියනවද? නෑනේ. මෙන්න මේකනේ කායානුපස්සනාවේ භාග්‍යතුන් වහන්සේ එච්චර ලොකු කතාවක් කියන්නේ. කයට අනුව බලන්න. ඒතර කයට අනුව බලන්න කියලා කියන්නේ ස්පර්ශ විතර නෑ. පේන රූප කයට අනුව බලන්න. ඇයෙන ශබ්ද කයට අනුව සවන් දෙන්න. දැනෙන ස්පර්ශ කයට අනුව හඳුනා ගන්න. දැනෙන ගඳ සුවඳ කයට අනුව දැනගන්න. දැනෙන රස කයට අනුව හඳුනා ගන්න. සිතවිලි කයට අනුව සිතන්න. කායේ කායානුපස්සී විහෙරති. පොඩි වාක්‍යයක් හැබැයි දිග හරිනකොට අපිටම තේරෙනවා මේක දිග හරින්න මේ අර ලිඳේ වතුර ගන්නවා වගේ තමයි. ගත්තට ඒක ඉවර වෙන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේගේ සිත
යම්කිසි සංඥාවක් සංස්කාරයක් ඇස කන දිව නාසය සමසිත කියන ආයතනත් එක්ක ගනුදෙනු කරලා බැරි වෙලාවත් සිත විසිරුණොත් ඒකට හේතුව බාහිර බලපෑම නිසා සිත විසිරුණා නෙමෙයි බාහිර සංඥාව සංස්කාරය බලපෑම කයට අනුව අඳුනගෙන සීය පවත්වන්න මම හදක්ෂ වුණා. කයට අනුව සීය පවත්වන්න මම අදක්ෂ වෙච්ච නිසා සිත විසිරුණා මිසක් බලපෑම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. දියවැඩියාව මොනවා නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද? ලේවල සීනි වැඩි වෙච්ච නිසා. ඇත්තටම ලේවල සීනි වැඩි වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් සීනි ග්ලයිකෝජන් වෙලා ලේවලින් ඉවත් වෙලා කය පැක් වෙච්ච නැති නිසාද? ඇත්තටම සීනි ග්ලයිකෝජන් වෙලා පැක් වෙච්ච නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද? අග්න්‍යාසයෙන් පැන්ක්‍රියාස් වලින් ඉන්සුලින් දීපු නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද? ඇත්තටම පැන්ක්‍රියාස් වලින් ඉන්සුලින් දීපු නැති ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒ ආහාරවල තිබිච්ච සීනි හරියට ජීර්ණය වෙලා නැද්ද? ජීර්ණය වෙලා නැති ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ජීර්ණය වෙන්න කෙලවලින් හොඳට තෙමලා කටින් විකලා නැති ප්‍රශ්නයක්ද? විකලා නැති ප්‍රශ්නයක්ද? කෑදරකම වැඩි නිසා කලබලයට අසංවරකම නිසා කාපු ප්‍රශ්නයක්ද? අර ප්‍රශ්නේ හොයාගෙන යනකොට අපිටම තේරෙනවා මේ තුවාලේ මෙතන නෙමෙයි තිබිලා තියෙන්නේ වෙන තැනක තුවාලේ තිබිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියලා තියෙන වෙන තැනක. එනම් මේ කායානුපස්සන මේක උපමාවකට කිව්වේ. කායානුපස්සනාවත් භාවනා යෝගියා සංඥාවක් ආව සිත විසිරුණා. අය මාරඩ මේ සංඥාව ආපු නිසානේ. සංඥාව ආපු නිසා සිත විසිරුණා නෙමෙයි. ඒ ආපු සංඥාව කායානුපස්සනාවෙන් හඳුනගෙන කායානුපස්සනාවට කයට අනුව ඒක බලන්න මම දක්ෂ වුණේ නැහැ. ඒ නිසා සිත ගියා. මගේ සිත මගේ ළඟ ඉන්න ඕනේ කෙනා අර සංඥාවත් එක්ක ගියා යා. මම හරියට බලාගත්තේ නැහැ. මගේ දරුවා මොන වගේද? මගේ දරුවා කොයි විදියටද? එයාගේ අවශ්‍යතාවෙන් මොනවද? එයා කැමති මොනවද? එයා කොයි විදියට දැසිරෙන්නේ? එයාව හරියට හඳුනගෙන එයාව හොඳට පරිස්සම් කරලා බලාගත්තේ නැහැ. දරුවා ගියා. සිත දරුවා කියලා කිව්වේ. එයා ගියා. එහෙනම් භාවනා යෝගියේ නිතරම ප්‍රශ්නයකට මැදි වෙනකොට ඒ ප්‍රශ්නය නෙමෙයි බලන්න ඕනේ. ඒකට හේතුව. හරියටම තැන හඳුනගෙන ඒක විසඳුවාම එයා දන්නවා ඇත්තටම මෙතන වැරදිලා නැහැ. වැරදිච්ච තැන වෙන තැන. වංශික ප්‍රශ්නට උත්තරය හම්බුණාද? තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? සිතුවිල්ල තැන්පතක් මතුවලා සිතුවිල්ල ආවදිනකොට ඒක කයට අනුව දකින්නකොට මේ දැන් මොකක්ද පරණ කැමැත්තක් හිතන දෙයක් මතුවනකොට කය ඇදෙනවා කැමැති ස්වභාවය දිනාව ආය අර්ථන්ට තමයි ඉන්නේ වංශේ. අර ප්‍රශ්නේම අර පාට ගැව්වම වෙන එකක් නේ. ඒ බහන්දේටම නිල් පාට ගැව්වහම කා පාටට තිබිච්ච බහන්දේ නිල් පාට වෙනවා. දැන් බලන්න ඔබ වහන්සේ වැඩම කරනවා මේ ලුම්බිනියට. ලුම්බිනිය කියන්නේ ඉන්දියාවේ ගොඩාක් උස තැනක්, හිමාලයට කිට්ටු තැනක්, සීතලයි. ඉතින් දඹදිව චාරිකාවට ගිය කට්ටිය ඔක්කොම ජැකට් දාගෙන තොප්පි දාගෙන ඉන්න ඔක්කොම වෙවුලනවා සීතලයි. ඔබ වහන්සේට දැනෙන සීතල හොඳට අහගන්න. ඔබ වහන්සේට දැනෙන සීතල ඒ උඩ තියෙන ඉම කන්දේ සීතලද? එහෙම නැත්නම් ඒ ඉම කන්දේ මීදුම වාගේ පොඩි දූවිලි වගේ සුදු පාට ඒ සීතලද? එහෙම නැත්නම් වායුගෝලයේ උෂ්ණත්වයේ සෙල්සියස් 5ට බහැලා ඒ සීතලද? නැත්නම් සමට දැනෙන සීතලද? සමට දැනෙන. කන්ද සීතල නෙමෙයි දැනෙන්නේ. කන්ද සීතල වෙච්ච නිසා නේද දැනෙන්නේ? කන්ද සීතල නේද දැනෙන්නේ? ඒක නෙමෙයි දැනෙන සමට දැනෙන්නේ. එයි ඔබ වහන්සේ ඒක තීරණය කළේ. කන්දේ කොච්චර මයිනස් වෙලා තිබුණත්
පරිසරයේ ටෙම්පරේචර් එක කොච්චර වෙනස් වෙලා තිබුණත් සෙල්සියස් කොච්චර බෑලා තිබුණත් ඒක මට හදාල නෑ. මට හදාල මේකට ගෝචර වෙන එක. එහෙනම් කායානුපස්සනා භාවනා යෝගියාට සංඥා සංස්කාර නාම රූප ධර්මයන් මොනතරම් සංකීර්ණ වුණත් මොනතරම් ගනුදෙනු වල නිරත වුණත් එයාට අදාළ වෙන්නේ කයට අනුව බලනකොට ගෝචර වෙන්නේ මොනවද? ඒ ටික විතරයි. සෙල්සියස් පාට බහැලා. නමුත් දැනෙනවනේ යම් කිසි සීතල. ඒක සෙල්සියස් පාද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ සීතලේ අඳුන ගන්නවා. ටිකක් සීතල දැනෙනවා තමයි. පෙරේවාම ටිකක් දැනනම් ගැටලුවක් නැහැ. ඉවසන්න පුළුවන්. අන්න එයාට දැනෙන දේ. කයට අනුව එයාට දැනෙන දේ. කයට අනුව එයාට හිතන දේ. කයට අනුව එයාට හැයෙන දේ. කයට අනුව පේන දේ. බාහිර ලෝකේ ගොඩක් වෙනස් වෙලා. නමුත් එයාට දැනෙන විදියක් තියෙනවා. ඒ කයට ගෝචර වෙන විදියක් තියෙනවා. ඒ කය අඳුනගන්න පොට්ටබ්බ විඥාණයට අසු වෙන කොටසක් තියෙනවා. ඒ හඳුනා ගැනීම ඒක විතරයි යා දකින්නේ. තව මොනවද අපැදලි තැන් තියෙන්නේ? ප්‍රශ්නවලදී කය මත සම්පූර්ණයෙන්ම හිත පිළිටවපුවම අරමුණ වලින් වෙන්නලා කියනවා කියලා කහලා තියෙනවා. ඒක එහෙමම වෙන්න ඕනද කියලා වගේ විතරයි කියනවා. කය මතමන වෙන සිතුවිලි එන්න බෑ. ඔව් ළමයෙකුට අකුරු බැරි නම් ඔඩොක්කේ වාඩි කරලා ටීචර් ඕම තුරුල් කරගෙන අතින් අල්ලලා ආයන්න කියලා ලියනවා. ඒක දකින්න හැමෝම කියන බලන්නකො මොනතරම් ශ්‍රේෂ්ඨ ටීචර් කෙනෙක්ද බලන්න ළමයට කොච්චර කම්කම්පාවෙන් ආදරෙන් වාඩි කරලා ළමයට උගන්වනවා. ඒ ලෙවල් පන්තියේ ඉන්න 18 කොල්ලේ කොඩකුවේ තියලා ආයන්න ලියවනවා. ඒ ටීචර්මයි ඒ දරුවමයි. දැන් මිනිස්සු මොනවද කියන්නේ? බලන්නකො කොල්ලගේ තියෙන අතන්වරකම. මෙච්චර ලොකු වෙලා තාම හයන්න බෑනේ. බලන්නකො ටීචර් ගහලා හොඳට කන පැලෙන දෙයක් ගහලා උගන්වන්න නැත ටීචර් උරතල් කරනෝනේ. මේ මහා ලොකු මිනිසයාට ඇයි මිනිස්සු ඒක එලා දකින්නේ? එදා හරි කියප එක අද වැරදි. නම් මාර්ගයේ වඩනකොට ප්‍රාථමික මට්ටමේ යනකොට අපි කියනවා පොඩි කෝප්පයක් තියලා මේසෙ උඩ කායානුපස්සනාව මේ කෝප්පේ දිහා බලන්න. කෝප්පේ කය මේනේ තියෙන්නේ. ගමන් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ස්වාමිනී මේක පෝසිලෙන් කෝප්පයක් නැත්නම් මැටි කෝප්පයක්. කය තියෙන්නේ මේ කායානුපස්සනාව කියන්නේ මේ ඔබ අද කෝප්පේනේ බලන්න. අමන්නේ පොඩ්ඩක් බලාගෙන ඉන්න වරදක් නැහැ. තරයෙන් බලන් ඉන්නවා. අර වැඩි කායානුපස්සනාව වඩන්න ඉතින් අන්තිම මැටි කෝප්පය බලන්න උනා මට. ඉතින් කලයක් දිහා බලන් ඉන්නවා. ඉන්නම බෑ. ගුරුවරයා ඇවිල්ලා අහනවා කොච්චර ලැබලා බෑනේ නිතරම දුවනවනේ. ඇස් ඉදිරියේ මෙච්චර පැහැදිලිව පේන මුට්ටිය විනාඩි 15ක් බලාගෙන ඉන්න බැරි නම් කය සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. කොහොමද කය දිහා බලන්නේ? ඒකට තමයි අර තියෙන්නේ කතාව ඇත්ත තමයි. ඒක මැටි මුට්ටියක් උනාට මේකට සම්බන්ධයක් තියෙනවා කොතනද ඔතනක. හැබැයි ඒ පියවරෙන් උඩට ආවට පස්සේ බාහිර සංඥාවල් වල සිත පීටවන්නේ නැහැ. කයේ සංඥා මත කයේ හැඩරුවක් තියෙනවා. ඒ හැඩරුව මත සිත පීටවනවා. ඒ හැඩරුව මත සිත පීටවල දැන් කොයිදෝ තියෙන සිතක් ගෙනලා දැන් මෙතනට බඹයක් උසට අඩි 6ට සීමා කරලානේ. ඊට පස්සේ අර පොඩි සංඥාවක් තියෙනවා මේ බලාගෙන ඉන්න එක ඔරිජිනල් එකක් නෙමෙයි. අර සිත එකතෙන් වෙන්න ඕන නිසා අපි මේක හදලා දීපු එකක්. ඇත්තට මේ එකක් නෑ අවුවෙන එකක් තමයි තියෙන්නේ. මේක ඇත්ත එකක් නෙමෙයි කියලා. දැන් මොකද වෙන්නේ? ස්පර්ශයට ගෝචර වන ඝන ස්වභාවය දිහා බලන් ඉනවා. උලන් වදිනවා. ඒ උලන් වදිනකොට ස්පර්ශ වෙනවනේ මේ හතට. ඒ ස්පර්ශ වෙනකොට දැනෙනවා මේ ස්පර්ශයට ගෝචර ස්වභාවය බලනවා කය අමතක කරලා. ඒකත් කාලයක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ ස්වභාවයට ස්පර්ශයට ගෝචර වෙන ස්වභාවයට සාපේක්ෂව බාහිර ලෝක ගනුදෙනු බලනවා. දැන් තමයි ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් යාට වලලැල්ල ලියනකොට බලාගෙන ලියනවා යා. ලියන්න බෑ. ලියා ගන්නකො කියලා කියනවා. කියන එක ලියනවා යා. එතනට ඇවිල්ලා.
එහෙනම් තවත් කායානුපස්සනාවේ ගැඹුරට යනකොට මීට වඩා වෙනස් වෙනවා. ස්පර්ශ වෙන තැන් අපි හිතන කයට අනුව ස්පර්ශ වෙන තැන් කයට නැතුව බාහිර වෙනම ස්පර්ශ වෙන තැන් ටිකක් පෙන්නනවා. දැන් මේක සංකීර්ණයි. එතකොට අපිට තේරෙනවා මං හිතන්නේ මේ කයට ස්පර්ශ නැහැ. අමතර ස්පර්ශ වෙන දේවලුත් තියෙනවා. දැන් ඒවත් ගෝචර වෙලා. ඒවා කයට අනුව ගලප ගන්න ක්‍රමය ඊට පස්සේ පුරුදු කරන්න ඕනේ. මේක කයට අනුව ගෝචර වුණා. කයට අනුව මම ඒක ස්පර්ශ කළා. හැබැයි මේවත් ගෝචර වෙලා තියෙන. හැබැයි ඒක කයට අනුව නෙමෙයි. ඒක කයට අනුව ගලපනවා ඒක. එක සනේයකට සිතුවිලි දහස් ගණනක් ඉපදෙන්න පුළුවන් නම් මට ගෝචර වෙච්ච එක විතරමයි ලෝකේ එකම ධර්මතාවයකින් තන්ට එන්න පුළුවන්ද? අප්‍රමාණ තියෙනවා. එහෙම නේද? එතකොට මම කියන කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව ශබ්දේ හොඳයිද රූපේ හොඳයිද? ඔබ කැමති මොනවද? රූපේ. හරි. කයට අනුව රූපයක් බලනවා. මේකත් පටවියක් ඒකත් පටවියක් වෙනසක් නැහැ. ඇයි? මේකත් ඝන ස්වභාවයක් ඒකත් ඝන. හැබැයි පොඩ්ඩක් ලස්සනයි කියලා පේනවා. චිත්‍රයක් ඒක හොඳ ලස්සන එකක්. කවුද දන්නේ? පිකාසෝ දැනලා තියෙනවා මාර ලස්සනයිනේ. මාර වැඩි. ඝන ස්වභාවයට අනුව බැලුවලු ඒකත් මේ වගේම ස්වභාවයක් විදිහට පෙනුනේ. ස්පර්ශයට ගෝචර වෙන එකක්ලු පෙනුනේ. එකපාරටම පොඩ්ඩක් වෙනස් වෙලා ඒකේ ලස්සන පෙනුනලු. දැන් ලස්සන කොටස කයට අනුව පෙන්නලා නැහැනේ. ඒක කොහෙන්ද පෙනුනේ? ඇසට ඇසේ තැම්පතුවට සිතට සිතේ තැම්පතුවට ගෝචර උනේ ලෝභයට. බලාගන්න ඒ චෛතසික ගනුදෙනු කරන හැටි. ඇසට ඇසේ තැම්පතුවට සිතට සිතේ තැම්පතුවට අඳුනගත්තේ ලෝභය. දැන් අර ලස්සනයි. දැන් මොකද කරන්නේ? දැන් අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා. අර කියන්නේ ගේට්ටුව ඇරලා ගියාම තමයි බල්ලෙක් වාඩි වෙනවා. දැන් එළියට යන්නත් බෑ දුවන්නත් බෑ. පොඩ්ඩක් කර එල්ලුනොත් බල්ලා පයින්නවා. ගේට්ටුව ඇරලා ඉවරයිනේ. දැන් මොකද කරන්නේ? එයාට යාගේ ආම් පුතාගේ කතාන්ද එන්න ඕනේ. එහෙනම් ඒ ලොකු මාත්තගේ නම කියලා කෑ ගන්නවා. ලොකු මාත්තා පොඩ්ඩක් ඉන්න කියලා බල්ලාගේ නමත් කෑ ගන්නවා. ඕම ඉන්න ඕනේ. අපි අඳුරන කෙනෙක් කියනවා බල්ලා දන්නා නැට්ටවන්න ඔය ඉන්නවා. එයාගේ කතාන්ද විතරයි මෙල්ල වෙන්නේ. එහෙනම් ඒ දැකපු ඒ රූපය ඒ ලස්සන ස්වභාවයත් ස්පර්ශයට ගෝචර වන සුළුයි. වටිනා වස්තුව අපි කැමති වස්තුව ලස්සන වස්තුව ඒකත් ස්පර්ශයට ගෝචර වන සුළුයි. ඒකේ ලස්සන නෙමෙයි තියෙන්නේ ස්පර්ශයට ගෝචර වන ලස්සන. ඒක අතගාලා බලනකොට ඒ චිත්‍රය ඒ ස්පර්ශයට ගෝචර වන ලස්සන. අරක මේකට ගලපලා ඇතුළට ගන්නවා එළිය තිබිච්ච එක. කය මත සිත පීඨා සිය පවත්වන එක නිවැරදි ක්‍රමයක්. ඒක ප්‍රාථමික ක්‍රමයක්. ඒක වරදක් නෑ. ජීවිත කාලෙම වැඩුවට කමක් නෑ. නමුත් කය මත සිත කායය කියලා කියනකොට කයනේ. හැබැයි සත්‍ය පුද්ගලෙක් නෑ කියන එකත් බුදුහාමුදුරනේ දේශනා කරන්නේ. එතකොට ශ්‍රී මුඛයෙන් සත්‍ය පුද්ගල නැත්නම් කයක් ආවේ කොහමද? හැබැයි බුදුහාමුදුරන්ගෙන් මේ ප්‍රශ්නේ කවුරුත් අහන්නේ ඇයි? දන්නා අර ප්‍රාථමික මට්ටමට ඉතින් අම්මා තාත්තා මාතා පිතූ පට්ටාන ඥාතකානංච සංඝෝ ඉතින් ඔක්කොම බුදුහාමුදුර තමයි දේශනා කරන්නේ. කිඹුල්වත් නුවරේ උලංගත් මට සපයි කියලා කියනවා. ඉතින් උලංගේ පව උන්වහන්සේ සපක් විඳිනවා. සබ්බේ සංඛාරා දුක්ඛලු. හැම දෙයක්ම දුකයිලු. කිඹුල්වත් නුවර උලංගේ විතරක් දුක නැල්ලු. ඒක සපයිලු. ඒක පුදුම කතාවක් නේ. ඇයි ඒක තථාගතයන් වහන්සේ දකින විදිය උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට ගෝචර වෙන විදිය මේ ලෝකේ කාටවත් තේරුම් ගන්න බෑ. එතකොට අර ක්‍රමේ වැරදි නෑ. නමුත් නිදහස් වෙන්න නම් අරක මදි. සියලු දේවල් නිදහස් වෙන්න මදි. ඒ නිසා අපි පොඩ්ඩක් ගැඹුරින් ඊට වඩා පොඩ්ඩක් උඩට එනවා. එතකොට කය කියලා එකක් නෑ.
නමුත් තියෙනවයි කියලා ඒ රූපෙට සිත පීඩවනවා. කාලයක් යනකොට තියෙන පුද්ගලික සත්වෙක් නෑ, කය කියලා එකක් නෑ. එහෙනම් නැත්තම් මෙච්චර කාලෙ මම කොයිද සිත පීඩවුවේ? ප්‍රශ්නයක් එනවා. කය කියලා එකක් තිබිලා තියෙනවා. හැබැයි ඒක කය නෙමෙයි, ස්පර්ශයට අත ගැහුවම අවු වෙනවම. එහෙම අවු වෙන එක කය කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් ස්පර්ශයට ගෝචර වෙන සුළුයි. මේකට තමයි කය කියන වටිනාකම මම දීලා තියෙන්නේ. මෙන්න මෙතනට ආවට පස්සේ කය කියලා කියන්නේ පඨවි ස්වභාවයක්, ස්පර්ශයට ගෝචර වෙන ඝන ස්වභාවයක්. ඝනයි එක නිකන් වැල්ලුවම වදිනවා ඒක. උලඟ වදින්නේ නැහනේ. මේක වදිනවා. අවකාශය අල්ලන්න බෑනේ. මේක අල්ලන්න පුළුවන්. අන්නේ අල්ලන්න පුළුවන් ස්වභාවයට තමයි මම කය කියලා වටිනාකම තියන්නේ. ඒකට අර්ථ ගලපනවා. අමාරු වැඩිද? ඕනෑම කමඨානක් ඒ වඩන භාවනා යෝගියාට වැඩිපුර තේරෙන්නේ වැඩිපුර වැඩුවමලු. යාළුවෙක් වැඩිපුරම හඳුනගන්නේ වැඩිපුර ආශ්‍රය කළාම. අතුරෙක් වැඩිපුර හඳුනගන්නේ වැඩිපුර ආශ්‍රය කළාම. ඇසුරු කරන්න ඕනේ. එතකොට භාවනාව අපි වැඩිපුර ඇසුරු කරන්න ඕනේ. මාර්ගයේ වැඩිපුර ඇසුරු කරන්න ඕනේ. නිතර මේක ගැනම කල්පනා කරනවා. ඒක ගැනම තමයි සාකච්ඡා කරන්නේ. ඒක ගැනමයි හිතන්නේ. ඒකත් එක්කම තමයි වාසය කරන කෑම කනකොට, අපි පම් පාසු වෙනකොට, ඇවිදිනකොට, යනකොට, එනකොට ඒ හැම මොහොතේම මේ කල්පනාවෙන්මයි ඉන්නේ. ඒ කල්පනාව මාර්ගය ගැනමයි කල්පනා කරන්නේ. එතකොට එයා මොනවද හිතන්නේ? හොඳට අහගන්න. මේක ගලක කොටපු ශ්ලෝකයක්. එයා මොනවද හිතන්නේ? ඒක බවට පත් වෙනවා. ආයි ඒකට කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ තපස්සුරු. මම මොනවා ගැනද හිතන්නේ? ඒක බවට මම පත් වෙනවා. මම රාගය ගැන හිතුවොත් රාගය බවට මම පත් වෙනවා. මගේ ඇස්වලින් මම කතා කරනකොට ඇසිරෙනකොට ඒ මිනිසුන්ට රාගය දැනෙනවා. මම මහා කරුණාවෙන් ඉවසීම ගැන හිතුවොත් මම මේක ඉවසනවා. මම එයාට සමාව දෙනවා. කමන්නේ මොන වැරද්ද වුණත් කමන්නේ මම මේකට වචනයක්වත් කියන්නේ. එයා ඉවසනවා කියන එක හිතනවා, ඉවසීම බවට පත් වෙනවා. කතා කරනකොටම තේරෙනවා සමාව නම් හම්බෙනවා. ලොකුවට ගැටිලා නැහැ, ලොකු ප්‍රශ්නයක් නැහැ. එනසේ දඬුවමක් ලැබෙන්නේ. එයාට ඒක දැනෙනවා. මම ලෝභය ගැන හිතනවා, ලෝභය බවට පත් වෙනවා. මාර්ගය ගැන හිතනවා, මාර්ගය බවට පත් වෙනවා. මම ගොඩාක් සංවරයි, මම ගොඩාක් සිල්වත් කියලා හිතනවා. ඒ හිතන නිසාම එයා සිල්වත් වෙනවා, සංවර වෙනවා. චේතනා භික්කවේ කම්මං අදා, මේක බුද්ධ වචනයක්. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? හොඳයි, විවේක වෙමු.